ඔයගොල්ලන්ට ඉතින් ඔන්න අදත් අලුත් vlog එකකින් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ දෝනිත් එක්ක යන්නේ කයිට් ෆෙස්ටිවල් එක බලන්න. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මේ ඉරිදා දෙරණින් කරපු දෙරණ සහ සිග්නල් එක එකතු වෙලා කරපු කයිට් ෆෙස්ටිවල් එක තිබුණා කියලා ගෝල් ෆේස් වල. ඉතින් අපේ දෝනිත් හරි ආසාවෙන් ටීවී එකේ ඇඩ්ස් යන ගානේ අම්මී එකයි යනවද කියලා ආහා හිටපු නිසා අපේ තිබ්බ වැඩ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා arrange කරගෙන එයාව මේ අපි එක්කගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද vlog එක ඔයගොල්ලන්ට ටිකක් පොඩි එහෙම ලොකු vlog එකක් නෙමෙයි. නමුත් මගේ channel එක බලන අම්මලා ඉන්නවනේ. ඒ අම්මලාගේ බබාලට කාට හරි එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ අපි කයිට් ෆෙස්ටිවල් එක බලන්න. ඉතින් ඒගොල්ලන්ට බබාලට බලාගන්න තමයි මම මේ vlog එක කළේ. එහෙම ලොකුවට අපේ දේවල් නෙමෙයි මේකේ මම වීඩියෝ කරේ. තිබුණ සරුංගල් ටික වීඩියෝ කරා. මොකද චූටි බබාලා මේක බලන නිසා. මම කලිනුත් අනිත් කලින් වීඩියෝස් වලත් කියනවා වගේ මේක ඇත්තටම මගේ දෝනිගේ මතක සටහනක්. ඉතින් ඒ හින්දා ලොකු දේවල් කැප්චර් කරන්න ගියේ නැහැ. දෝනිට අපි මෙහෙම දෙයකට එයා කවදරි බලන දවසක අම්මයි අප්පච්චි මාව මේ දේවල් වලට එක්කන් ගිහිල්ලා තියෙනවා කියලා කියන්න එයාට මතකයක් වෙන්න තමයි මේ වීඩියෝ එකත් මම මේ අප්ලෝඩ් කරන්න. ඉතින් ඒත් එක්කම බලන්න ඉන්න බැරි වෙච්ච චුටි බබාලා ඉන්නෝනේ. මොනවාම හරි හේතුවක් නිසා ඉන්න බැරි වෙච්ච බබාලත් ටත් බලන්න තමයි මේ vlog එක. ඉතින් අපේ ලංකාවේ අය වගේම පිටරටින් ඉඳලා ආපු අයත් මේ කයිට් ෆෙස්ටිවල් එකේ සරුංගල් ඇත්තටම යව්වා. ඉතින් ඒවා හරිම ලස්සනයි. කියන්නේ මේවා අපේ චුටි කාලේ අපිට තිබුණේ නැහැ. නමුත් එක පැත්තකින් බැලුවාම දැන් ඉන්න බබාලා හරි වාසනාවන්තයි කියලා මම හිතනවා. ඒ කියන්නේ අපිට වැඩි එයාලට ඒගොල්ලෝ තාක්ෂණයේ පැත්තෙන් ඉදිරියට යනවා වගේම එයාලට අපිට නැති සමහර අලුත් දේවල් ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඉතින් අනික හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම වගේ දරුවන්ට හොඳම දේ දෙන්න. ඒ කාලේ අම්මලා නොදුන්නා කියනවා නෙමෙයි. නමුත් දැන් තියෙන අලුත් ජෙනරේෂන් එකත් එක්ක එයාලගේ තියෙන අලුත් ටෙක්නොලොජි එක හැම දෙයක්ම ගැන බැලුවාම අම්මලා පුළුවන් උපරිම හොඳම දේ තමයි දරු පැටවුන්ට දෙන්න බලන්න. ඉතින් මේ දේවල් දෙනවත් එක්කම ඒගොල්ලන්ට මේ වගේ දවසක් එයාලා වෙනුවෙන් වෙන් කරන්නත් අපි පොඩ්ඩක් අපි ගැන බබාලා ගැන හිතලා අපේ දේවල් ගැන පොඩ්ඩක් අපි අපේ ෂෙඩියුල් එකට එයාලට දවසකුත් අපි ඇඩ් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් සල්ලි හම්බ කරන්න ඕනේ. එපා කියනවත් ඒක නෑ කියනවා නෙමෙයි. ඒක තමයි වැදගත් දේ. මොකද දැන් තියෙන ආර්ථිකෙත් එක්ක ඒ වගේම හැබැයි අපේ දරු පැටවුන්ටත් අපි අපේ දවසක් වෙන් කරන්නම ඕනේ කියලා මම හිතන දේ. සමහරවිට මට මේකට කවුරු හරි බනීද දන්නේ නෑ. එහෙමනේ. ඒ කියන්නේ මම හිතන්නේ කවුරුත් එහෙම මොනවත් කියයි කියලා. මොකද දරුවන්ට වෙනුවෙන් අපි වෙන් කරන කාලය එක කවදම හරි දවසේ දරුවෝට ඒ දේ දැනෙනවා. අපි අම්මයි අප්පච්චි අපි වෙනුවෙන් මෙහෙම දේවල් කළා නේද කියන එක එයාලට යම් කිසි දවසක අනිවාර්යයෙන් දැනෙනවා. ඉතින් මේ දැනෙන දවසට එයාලා අපිට ආදරය කරන්න ආදරය වෙනවා. ආදරය කරනවා වගේම ආදරය වැඩි වෙනවා. ඉතින් ඒ තැනට හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කටයුතු කරනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම කතා කරනවා වගේම ඉතින් ඔය තියෙන්නේ එදා දවසේ තිබුණ සරුංගල් හරිම ලස්සනයි. හරි ලස්සනට ඒක ඕගනයිස් කරලා තිබුණා. සේෆ්ටි එක පැත්තෙනුත් බලලා. මොකද අර පිටරට සරුංගල් වල ඒවා ටිකක් අපේ ඒවට වැඩි ටිකක් ප්‍රමාණයෙන් විශාල ඒවා වෙනම ඒගොල්ලෝ කවර් කරලා වෙනම ඒරියා එකක හරි ලස්සනට ඒ වැඩේ ඕගනයිස් කරලා තිබුණා. ඉතින් මම හිතන්නේ අද ඊයක නෙමෙයි දැන් අවුරුදු ගානක ඉඳලා මේ ඕගනයිස් වෙන ඉවෙන්ට් එකක් මේක. ඉතින් ගොඩක් අය හිටියා. ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ගොඩක් සෙනගක් හිටියා. ඔය තැන් වලට යනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දරු පෙටවම හරි පරිස්සමින් අරන් යන්න. මොකද එයාලට අපේ අතින් අපි ඒව මිස් වෙන්න තියෙන ඉඩකට ගොඩාක් වැඩි. මොකද ගොඩක් සෙනග ඉන්නවා. එයාලා උඩ බලන්න යන්නේ නැත්තට වෙති සරුංගල් තියෙනකොට අපි උඩ බලාගෙන යන්නේ. ඉතින් එහෙට මෙහෙට වෙන අවස්ථා වැඩි ඉඳ අම්මලා තාත්තලා අනිවාර්යයෙන්ම දරුවන්ව ඕ වගේ තැනකට එක්කන් ගියාම හරිම සැලකිල්ලෙන් එයාලව බලා ගන්න ඕනේ. ඉතින් ඔයත් එක්කම වෙනම ෆුඩ් ස්ටෝල් වගේකුත් තිබුණා. ඉතින් හරි ලස්සනයි ඒ දවස.
අර කිව්වා වගේ ගොඩක් සෙනඟ හිටියා. මම හිතන්නේ මේ පුංචි දරුවෝ නම් හරියට සතුටු වෙන්නේ නැති. මොකද අර ගෙදරකටම වෙලා ඉන්නවට වැඩිය ඔය වගේ දෙයකටත් ගෙනල්ලා දරුවන්ව සතුටු කරන එක ඇත්තටම මම හිතනවා දෙමව්පියෝ වශයෙන් කළ යුතුයි. ඒක තමයි හොඳම දේ අපි දරුවන්ට දෙන. ඉතින් අද මේක පොඩි vlog එකක්. එහෙම ලොකු එකක් නෙමෙයි. ඉස්සරහට මගෙන් මොන හරි දැනගන්න දෙයක්, ඒ කියන්නේ ප්‍රෙග්නන්සි එක සම්බන්ධව, චුටි බබාලා සම්බන්ධව මම ඩොක්ටර් කෙනෙක්වත් ඒ හා සම්බන්ධ කිසිම කෙනෙක් නෙමෙයි. නමුත් මම මේ ෂෙයා කරගන්නේ මගේ අත්දැකීම. ඉතින් මම හිතනවා මේ මගේ අත්දැකීම සහ මම කරපු දේවල් තව අම්මා කෙනෙක්ට එක්කෙනෙක්ට හරි ඒක වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් කමෙන්ට්ස් දාලා තිබුණ අය තරහ වෙන්න එපා. මම ඒවා බලනවා. දැන් බලලා තියෙන ඒවා බලලා ඒවට අවශ්‍ය මොනවා හරි ඔයාලා හැමෝටම පොදුයි කියලා හිතන ප්‍රශ්න වලට උත්තර වෙනම වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඉතින් ඉස්සරහට වීඩියෝස් ටිකක් ප්ලෑන් කරගෙන ඉන්නවා. මේ දේවල් ඔයාලට වැදගත් වෙන්න ඇති. මේ දේවල් මම කරන්න ඕනේ කියලා ඒ ටික ඉස්සරහට අපි වීඩියෝස් ටික බලමු. ඉතින් මම කතා කරන මේ මොකද මේ ටික ලොකු මං කියවන ලොකු වීඩියෝ එකක් නෙමෙයි. තියෙන්නේ ඔක්කොම පිට රට අයගේ අයගොල්ලන්ගේ සරොංගල්. ඉතින් ඒවා වෙනස්ම විදිහක්. අපේ ලංකාවේ වට වැඩිය ඒවා ගොඩක් වෙනස්. අපේ ලංකාවේ හදන මොනරා, ගෙම්බා, නිච්චකී කියා එහෙම තියෙනවනේ. ඒවට වැඩිය අරවා වෙනස්. ඉතින් බැරි වුණ බබෙක්ට තමයි මම මේ එන්න බලන්න බැරි වුණ බබෙක්ට තමයි මම මේක මේ ෂෙයා කරගන්නේ. හිතනවා මේ බලයි කියලා කට්ටිය වීඩියෝ එක ලොකු දෙයක් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. ඒ හින්දා මතක සටහනක් විදිහට ඇත්තටම මේවා එකතු කරන්නේ මගේ දෝනිගේ මතක සටහනක් විදිහට. කලින් පරණ වීඩියෝසුත් මං ගාව තියෙනවා. හැබැයි මං ඒවා අප්ලෝඩ් කරලා නැහැ. ඒවා පරණ දේවල් වුණත් මම අද මේ වීඩියෝස් වගේ ඒවා මං අප්ලෝඩ් කරනවා. මොකද මගේ දෝනිගේ මතක සටහන් පොතක් විදිහට මම පාවිච්චි කරන දෙයක් නිසා මේක. ඉතින් කොහේ ගියත් මං හිතන ඕනේ බබෙක්ට කෑම තමයි ලොකු. අපේ දෝනිටත් ඒක බැලුවට පස්සේ කෑම තමයි ඊළඟ එයාගේ දේ. ඉතින් පොඩ්ඩක් නිදහසේ ඉඳගෙන ඉඳලා පොඩි කයියක් දාලා තුන් දෙනාත් එක්ක ටිකක් රෑ වෙනකන් ඉඳලා ඉතින් අපි එන්න තමයි ප්ලෑන් කරගෙන ගියේ. ඉතින් ওই විදිහට තමයි මේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට වැදගත් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ නම්බර් එක හොයලා මැසේජ් කරපු අය ඉන්නවා. ඒ වගේ මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම. බිසි නැත්තම් ඒ ටයිම් එකේ මම ඒ වෙලාවෙම ෆෝන් එක ආන්සර් කරලා ඔයාලට ඕන රිප්ලයි එක දෙනවා. ඉතින් එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක ඉස්සරහට මේ විදිහටම රැඳිලා ඉන්න කියලා. subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. ඉතින් ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න, දරුවන්ව පරිස්සමෙන් බලා ගන්න. එයාලා තමයි අපේ S2. ඉතින් ඔය ටික කියන ගමන් අදට මේ වීඩියෝ එක මේ විදිහට එන්ඩ් කරනවා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් ඉන්න. බුදු සරණයි.